හයි සෙට් එකකට මෙතින් මචං ඔන්න අදත් ගෙනාවා සිතුවේෂන් බයික් ගේම් එක. ඉතින් ප්‍රයිස් මේකේ නම මොටෝ රයිඩ් බයික් ගේම්. ඉතින් ගයිස් මේක MB 149ක් වගේ පොඩි ගානක් වෙන්නේ. ඉතින් ප්‍රයිස් වැඩි කතාවක් නෑ අපි යන වීඩියෝ එකට. ඉතින් ප්‍රයිස් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මතක් කරන්න දෙයක් තියෙනවා. ඔයාලා තාමත් මගේ මේ වීඩියෝ එක බලන්නේ ලයික් කරන්නේ නැතුව. ඉතින් ප්‍රයිස් ලයික් එකක් දාන්න තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැහැ. සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඒ වගේම බෙල් අයිකන් එකත් ඕල් දාලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක තවත් අයට ෂෙයා කරන්න. ඉතින් ප්‍රයිස් ඔයාලගේ ලයික් එක තමයි මට ගොඩක් වටින්නේ. ඉතින් වැඩි කතාවක් නැහැ අපි යන් ගේම් එකට. ප්‍රයිස් කියන එක දීලා යමු. ඉතින් guys මේකේ තියෙනවා challenge තියෙනවා single player තියෙනවා එක එක ඒවා ගොඩාක් තියෙනවා. ඉතින් guys අපි යමු මේ challenge නැතුව මේ single player එකක් යමු. ඉතින් guys මම පළවෙනි එක දෙන්නම්. අම්මට සිරි ප්‍රයින්ස් කොහොමද ඔයාලට පේන ඇති පට්ට ග්‍රැෆික් තියෙන්නේ. හරි ප්‍රයින්ස් ඉතින් අපි ගියා. තාම නම් පළවෙනි අම්මට උඩු කියලා කට ගන්න ඕනේ නැහැ ප්‍රයින්ස්. හරි අපි සැලනවා දුවට අපි පාස් කරමු යාව කොහොම හරි. ඔයාලට ප්‍රේනවා guys මම යන්නේ 121ට. අම්මට සියර ජැක් කියන එක මාව පාස් කරානේ. ජැක් කියන්නේ වරක නේද ප්‍රයින්ස්? අඩෝ උගේ නම වරකද ප්‍රයින්ස්? හරි ප්‍රයින්ස් අපි ගැම්මට උගේ පාස් කරා. අන්න ජැක්පත් පාස් කරා. අම්මට සිරි අර සිරාවඩම් ප්‍රයිස් මට ප්‍රශ්නයක් තියෙනවා. ඔගේ නම ජැක් කියන එක අහගෙන. ජැක් කියන්නේ මචං මේ කොස් වලට නේද? කොස් නෙවෙයි වරක නේද? අනේ මන්ද. හරි මචං මොනාටත් ඒක අපි වින් කරා. ගැම්මක් තමයි. හරි ගයිස් පොඩ්ඩක් එන්ජිම අප්ග්‍රේඩ් කරන්න එනවා. ඉතින් අප්ග්‍රේඩ් පාරක් දෙමු. හරි ෆ්‍රෙන්ඩ්ස් අපි next කියන එක දීලා යමු. තව එකක්. අම්මට සිරි ෆ්‍රෙන්ඩ්ස් කොහොමද මේ බයික් එක පට්ට. ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන් අම්මට. ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරලා බලන්න ඉතින් ප්‍රයිස් මම මේ පළවෙනි කමෙන්ට් එකේ link එක පින් කරලා තියන්නම්. පට්ටේ ඉතින් ඔයාලා ප්ලේ කරලා බලන්න අම්මට උඩු ආපෝ. ගණන් ගන්නවා ෆ්‍රෙන්ඩ්ස්. ඔයාලට තව ගේන්න ඕන ගේම්ස් තියෙනවා මට කමෙන්ට් එකක් දාන්න. ඒකත් මම අනිවාර්යෙන්ම කියනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මීට කලින් මම දාපු වීඩියෝ දෙකක් තියෙනවා. ඒ දෙකත් බලලා ඉන්න අම්මට හුදු. අඩෝ සිරාට හැක්කුණා නේද? අඩෝ ගණන් ගන්නවා ෆ්‍රෙන්ඩ්ස් ඩාන් වෙනවා ඩූන් වෙනවා. ඩූන් පාස් කරනවා. හරියට ගැම්මක් තමයි. අඩෝ මේක මේ මගුලක් උන්නේ අපි යම් ෆ්‍රෙන්ඩ්ස්. එන බ්‍රේක් අපිට බ්‍රේක් ඕනේ අම්මට හියෝ යන්නේ ගැම්මට. හරි ෆ්‍රෙන්ඩ්ස් පළවෙනි ගැම්මක් තමයි. පට්ට ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මේ ගේම් එක අම්මට සිරි. හරි ගයිස් එකත් වින් කරා. ඉතින් පළවෙනි ගැම්මක් තමයි. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ආයෙත් අප්ග්‍රේඩ් කරමු. හරි ෆ්‍රෙන්ඩ්ස් තව එකක් යන්න. අම්මට සිරි ෆ්‍රෙන්ඩ්ස් ඒක රෑක තියෙන ගැම්මක් තමයි. හරි ෆ්‍රෙන්ඩ්ස් අපි ඒකත් යමු. හරි යම්මත් තමයි. හරෝ අම්මට සිරි ගයිස්. හරි වේගෙන් යම් මචං. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ වගේ සුපිරි මොබයිල් ගේම්ස් හැමදාම බලන්න ඕන නම් ඕගොල්ලෝ මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න යන්න ෆ්‍රෙන්ඩ්ස්. ඔයාලගේ ලයික් එක තමයි මට ගොඩක් වටින්නේ. අනිවාර්යෙන් ලයික් එකක් දාන්න යන්න මචං. ලයික් එකක් දැම්ම කියලා ඇඟින් කැලක් යන්නේ නැහැ නේ ඉතින්. මොකද්ද මචං? ඕක වෙන්න බෑ ලයික් එකක් දාන්න යන්න. හරි ෆ්‍රෙන්ඩ්ස් අම්මට සිරි 125ට යන්නේ මං. ගැම්මක් තමයි. ඔන්න ටික කියන්නේ. අඩෝ සිරාට ගයිස් ඔයාලට පේන ඇති Red Bull කියලා තිබ්බා. Red Bull නේ මොකක් හරි. ඒ බ්‍රෑන්ඩ් එක දාන්න නෑ ෆ්‍රෙන්ඩ්ස් මේ වගේ ගේම්ස් වලට. උමාරි මේක ඒ වගේ හිකින් තමයි මේක කරන්නේ. ස්පොන්සර් කරන්නේ වගේ. හරි ෆ්‍රෙන්ඩ්ස් අම්මට සිරි මේ මොකද්ද? ඕපන්
फ्रेंड्स එකක් ඕපන් කරනවා මොකද්ද දන්නේ මට හරි फ्रेंड्स කත් අප්ග්‍රේඩ් කරා අම්මට හුදු අඩෝ ඩීරොන් කරන්න તો ඒක ගහන්න බෑද फ्रेंड्स නොදකින් විතර මේ ඔෆ්ලයින් නෙමෙයි फ्रेंड्स මම ඉතින් ඔෆ්ලයින් කියලා හරි ඩීරොන් කරා හරි फ्रेंड्स ඊළඟ ගේම් එකක් ගණන් ගන්න එපා फ्रेंड्स මං හිතුවේ මේක ඔෆ්ලයින් කියලා උඩ ඩාගෙන ඩූඩියා ගණන් ගන්න එපා ඔන්න අපේ අන්තිම රේස් එක හරි ඉතින් පට්ට फ्रेंड्स අම්මට සිරි අඩෝ සිරාට අපිව පාස් කරන්න ඕනේ එහෙම යම් फ्रेंड्स ආවුද මුන්ට බය වෙන්නේ අඩෝ සිරාට පොඩ්ඩක් කැලේ ගියා फ्रेंड्स ගන්න අඩෝ අර වරකයි යන්නේ ඉස්සරහින් ගියේ ජැක් කියලා වෙන්නේ හරි මචං යාව නම් පාස් කර අම්මට උඩු ආයෙත් පාස් කරා කියනවා අයියෝ फ्रेंड्स ඒගොල්ලන්ව පාස් කරන්න ඉතින් ඊසි මචං ඕහෝ කැලේ ගියත් මචං වේගෙ පොඩ්ඩක් අඩු වෙනවා අම්මට සින්න හොට්ට फ्रेंड्स ගේම් එක නම් මම හිතුවේ फ्रेंड्स මේක ඔෆ්ලයින් කියලා ඒ උනට වැඩේ දෙල්ලුණා මේක ඔෆ්ලයින් නෙමෙයි ගණන් ගන්න එපා මම ඩාගෙන අඩුවෙන් හරි फ्रेंड्स එකක් ඉවරයි එහෙනම් ඉතින් හරි फ्रेंड्स පොඩ්ඩක් ඇඩ් එකක් ආවා ඒකයි මේ වීඩියෝ පොඩ්ඩක් කට් උනේ හරි फ्रेंड्स එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් මම